මේ මිස් අරෝස් සර්ලගේ ගෙදරද? ඔව්. මිස් මම ආලකමන්දා හෝටලෙන් මං ආවේ සර්ට පොඩි තෑග්ගක් දෙන්න. තෑග්ගක්? ඔව් මිස් අපි හෝටලේ මාසික සැරයක් කුසපත් ඇතලා ජයග්‍රාහකයෝ 3 දෙනෙක් තෝරගන්නවා. අරෝස් සර් තමයි දෙවෙනි තැනට තේරුනේ. මේ තියෙන්නේ සර්ගේ තෑග්ග. ඇයි ඔයාලගේ හෝටලෙන් අරෝස්ට තෑග් දෙන්නේ? ඒක මෙහෙමනේ වෙන්නේ මිස්. අපේ හෝටලේට දවස ගානේ එන කපල් ඉන්නවනේ. අපි මේ දිනුම් මැදීමේදී කරන්නේ අපේ හෝටලේට දවස ගානේ එන කපල් වල නම් තුණ්ඩු වල වෙන වෙනම ලියලා පෙට්ටියකට දාලා අත දාලා ඒකෙන් තුණ්ඩු 3ක් තෝරගන්න එක. ඒකෙන් දෙවෙනියට තේරුනේ අරෝස් සර්ගේ නම. මං හිතන්නේ ඔයාට වැරදිලා. ඔයා වෙන අරෝස් කෙනෙක් එක්ක මගේ හස්බන්ඩ්ව පටලගෙන. එතකොට මේ අරෝස් දුෂ්මන්ත බුලත් සිංහල සර්ලගේ ගෙදර නෙවෙයිද? එයාගේ ගේ තමයි. එහෙනම් කොහොමද පැටලෙන්නේ? 1990 මැයි 11 නේද සර්ගේ උපන්දිනේ? ඔව්. එහෙනම් පැටලෙන්න විදියක් නැහැ. සන්තෝෂෙන් මේ තෑග්ග පාර ගන්න. එයා කාත් එක්කද ආවේ? ඒ මිස්ගේ නම නම් අපි ළඟ නැහැ. මොකද අපි ලියාගන්නේ සර්ලගේ විස්තර විතරයි. ඒ නිසා ඒ මිස්ලට නම් සැනසිලි තෑග්ගක්වත් ලැබෙන්නේ නැහැ. මට හොයාගන්න පුළුවන්ද කවද්ද එයා ආවේ කියලා? අන්තිමට ආවේ දෙසැම්බර් 16. ඊට කලින් නොවැම්බර් 15ත් ආවා, නොවැම්බර් 30ත් ආවා. ඔක්තෝබර් 17ත් ආවා, ඔක්තෝබර් 28ත් ආවා. හැම මාසෙටම දවස් 2 ගානේ ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා මිස් අවුරුද්දෙම සර් ආපු දවස් ටික. ඊට කලින් අවුරුදු වල ඒවා දැනගන්න ඕන නම් මිස් මට කියන්න මම මිස්ට හොයලා දෙන්නම්. මේ හැම දවසකම ආව එකම ගෑනිත් එක්කද? මම මේ හෝටලේ වැඩට ආවට පස්සේ සර් ආවේ දවස් 2යි. ඒ දවස් දෙකේ ආවේ කෙල්ලෝ දෙන්නෙක් එක්ක. එක මිස් කෙනෙක්, මිස්ගෙන් භාගයක් විතර කොට මිස් කෙනෙක්. අනිත් මිස් වගේ දෙකක් විතර මහත මිස් කෙනෙක්. අරෝස් තමුසේ මව කෑවා. මං එහෙනම් ගිහිල්ලා එන්නම් මිස්. මේ තෑග්ග ලස්සන පේන තැනකින් තියාගන්න. තේ පිටයි.